අපි සිස්ටම් එකට ප්‍රොඩක්ට් ඇඩ් කරගන්න කලින් කැටගරි ක්‍රියේට් කරගන්න ඕනේ. කැටගරි ගිහිල්ලා මෙතනින් ඇඩ් මේන් කැටගරි බටන් එක ක්ලික් කරන්න. මේ විදිහට මේන් කැටගරි එක ටයිප් කරලා ඉවරලා මෙතන ඉස්සරහා එන බොක්ස් එකේ ඔයාට අදාළ සබ් කැටගරි ඇඩ් කරගන්න පුළුවන්. ඔයා මේ කැටගරි ක්‍රියේට් කරගන්න කලින් ඔයාගේ ස්ටෝ එකේ අදාළ අයිටම්ස් වෙනම වර්ග කරලා ඉවර වෙලා කැටගරි වෙන්න ඕනේ කොහොමද කියලා ඩිසයිඩ් කරලා හිටියානම් ඔයාට ගොඩක් පහසුවේ. ඔයා කැටගරි ක්‍රියේට් කරනකොට මොකක් හරි වැරැද්දක් වුණොත් මෙන්න මේ විදිහට ක්ලෝස් කරලා අයින් කරලා දාන්න පුළුවන්. ඔයා අනිවාර්යයෙන්ම මතක තියාගන්න අයිටම් ඇඩ් කරාට පස්සේ නම් මෙහෙම ඩිලීට් කරන්න එපා. කැටගරි ක්‍රියේට් කරාට පස්සේ ප්‍රොඩක්ට් ගිහම මේ විදිහට ඔයා ක්‍රියේට් කරපු කැටගරි ටික පෙන්නනවා. පස්සේ අදාළ කැටගරි එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඕපන් වෙන මේ බොක්ස් එක ෆිල් කරගන්න. ඊට පස්සේ මෙතනින් ප්‍රයිස් අප්ඩේට් කරගන්න පුළුවන්. අයිටම් කෝඩ් එකක් තියෙනවා නම් ඒක දාගන්න. පර්චේස් ප්‍රයිස් එක, සෙලින් ප්‍රයිස් එක, ක්වොන්ටිටි එක, ඒ වගේම එකම අයිටම් එක ප්‍රයිසස් කීපයක් යටතේ තියෙනවා නම් මෙතනින් ඇඩ් රෝ ගිහිල්ලා තව ප්‍රයිසස් ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම එකම අයිටම් එක සයිසස් කීපයකින් වගේ එනවා නම් මෙතන සීරියල් නම එක මත අයිටම් කෝඩ් එකේ සයිසස් ටික දාලා ඉවරලා වෙනම පර්චේස් ප්‍රයිසස්, සෙලින් ප්‍රයිසස්, ක්වොන්ටිටි එක අප්ඩේට් කරගන්න පුළුවන්. මේ ටේබල් එක ෆිල් කරලා ඉවර වෙලා ඇඩ් බටන් එක ක්ලික් කරන්න. මෙතන view products බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයා ඇඩ් කරපු ප්‍රොඩක්ට් ඇඩ් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්.